Nature Life YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපි අද ඉන්නේ තැදිරුවය හෙන්රි පාකර් ඇනිකට්. Nature Life YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපි අද ඉන්නේ තැදිරුවය හෙන්රි පාකර් ඇනිකට්. මේක කුරුණෑගල දිස්ත්‍රික්කයේ තියෙන්නේ ඉබ්බාගම ඉස්කෝල පාරෙන් ඇවිල්ලා බතලේකොළ වැව පාස් කරලා එන්න ඕනේ. එතකොට තමයි හෙන්රි පාකර් ඇනිකට් එක හම්බෙන්නේ. මේක ලස්සනට තියෙන එතන හොරවු ටික වතුරේ අද වහලා තියෙන්නේ. මෙයාගේ ලස්සන ස්පිල් වෙනවා. වතුර පාර තියෙනවානේ. තේරෙනවද? අතනින් ගිහිල්ලා බලමු මොකද්ද කොහොමද යන්නේ කියලා. මෙතන යන්න තියෙන විදිහත් එක්ක ලස්සනට සද්දේ වතුර පාර ලස්සනයි. එතන නාන්නත් පුළුවන්. බලමු අපි එහා පැත්තෙන් කොහොමද තියෙන්නේ. ඉතින් තමයි දැදුරුවෙන් බතලේ කොට වතුර දෙන තැන මේක. හෙන්රි පාකර් ඇනිකට් එකයි. ඒකට හදපු වේල්ල තමයි අපි කලින් අතනින් දැක්කේ. අතනින් තියෙන දැදුරුවෙන් බතලේ කොට ජලාශයට වතුර දෙන්න. මේ තියෙන්නේ දැදුරුවේ irrigation work design and construction by හෙන්රි පාකර් irrigation engineer ගාවන 1894 තමයි හදලා තියෙන්නේ මේක. මේකෙන් තියෙන බතලේ කොට ජලාශයට මේකෙන් තමයි වතුර යන්නේ. මේ විදිහට මෙතනින් බතලේ කොට ජලාශයට වතුර යනවා. ඒකට දැදුරුවය හරස් කරලා හදලා තියෙන අමුණ තමයි තියෙන්නේ මෙතන. මේකෙන් වතුර යනවා එතන. ඒකෙන් තමයි හෙන්රි පාකර් විසින් එතන ඇනිකට් එක හදලා ජලාශයට වතුර යන්න හදලා තියෙන්නේ. අපි ඇනිකට් එකේ හොරවු TNT කොට දැම්මේ ඉන්නේ. වතුර ටික ලස්සනට වැටෙනවා. මෙතන මේ ලස්සන ඇනිකට් එක මීටර් 80ක් විතර දිගට තියෙනවා. මේකට ඉතින් එනවනම් එන්න ඕනේ ඉබ්බාගමට කුරුණෑගල දඹුල්ල පාරෙන් ඇවිල්ලා ඉබ්බාගමුවෙන් හැරලා තමයි එන්න තියෙන්නේ. තව එනවනම් පොඩි පොඩි පාරවල් ටිකක් තියෙනවා. මෙතෙන් ආවොත් ඊට පස්සේ බතලේ කොට වැව තියෙනවා. ඒත් එක්කම ඉතින් මේකත් බලලම ගිය හැකි. මෙතන නාන්නත් පුළුවන්. මේ තියෙන හොඳ ඉඩ තියෙනවා. එතන පොඩ්ඩක් ඉතින් අර කට්ටිය දන්නේ නැතුව නාන එක තමයි ප්‍රශ්නේ. අපි ඇනිකට් එකේ යටට යන්නේ දැන්. බලමු වතුර ස්පිල් වෙන තැන බලන්න කොහොමද තියෙන්නේ කියලා ගිහිල්ලා බලමුකෝ. මෙයාගේ තියෙන තනිකර කළු ගලෙන් තමයි හදලා තියෙන්නේ. තියෙනවනේ. කළු ගලෙන් හදලා තියෙන්නේ. ලස්සනට හොඳට සුපිරිට හදලා තියෙනවා. අයින්ට යන්නත් තමයි මේ තියෙන්නේ. හෙන්රි පාකර් ඇනිකට් එකෙන් මෙතන තියෙනවා මේ සොරවු ටික. මෙතනින් තමයි වතුර යන්නේ. මේකෙදි යන්න පුළුවන් ඉතින් මේ විදිහට. වතුර තියෙන්නේ අඟල් දෙකක් විතර තියෙනවා. ලෙස්සනවා උඩ. ඒ වුණාට ඉතින් ඉඩ තියෙනවා. ඒෙන්ද බය වෙන්න දෙයක් නැහැ. මේකේ අපි ඇති එතෙන් විතරක් ගිහිල්ලා. ওই තියෙන්නේ.
ජදුරුවෙන් අතින් අතන තමයි හෙන්රි පාකර් ඇනිකට ඒක තමයි බතලිය කොට වැවත් එක සම්බන්ධ කරන තැන ඇතින් පේන්නේ. මෙතන මේ තියෙන්නේ. ඉතින් තියෙන්නේ. අපි මේ වගේ අලුත් තැනකින් ආයෙත් හම්බෙමු. එහෙනම් අපි අදට සමු කරනවා නේචර් ලයිෆ් YouTube channel එකත් එක්ක රැඳී සිටින්න.